ඔයාලත් කැමතිද ලස්සන ගෙවතු වගාවකට? එහෙනම් ඉන්නකෝ මාත් එක්ක අපේ ගෙවතු වගාව බලන්න. අමතක කරන්න එපා. channel එක subscribe කරලා like එකක් දාලා අපිට පොඩි සහයෝගයක් දෙන්න. පුංචි බීජයක් පස යට හැංගිලා. දවසින් දවස හිරු එළියත් ආදරයත් එක්ක ලොකු වුණු හැටි පුදුමයි. මේ අපේ මහන්සියේ ප්‍රතිඵල දෝතට ගන්නා මොහොත. වෙළඳ පොලෙන් ගේන දේට වඩා තමන්ගේම අතින් වගා කරපු දෙයක තියෙන නැවුම් බව වගේම ඒ සුවඳ හිතට ලොකු සහනයක් ගෙනෙනවා. ගෙවත්තක් කියන්නේ පළදාව විතරක් නෙවෙයි. ඒක අපි හිතට ලැබෙන ලොකු සැනසීමක්. ඔබත් අදම පුංචියට හරි පැලයක් හිටවන්න. එදාට මේ අස්වැන්නේ සතුට ඔබටත් දැනේවි. හිතේ සතුටින් වගා කරපු දෙයකින් අස්වැන්න නෙලන විට දැනෙනේ තෘප්තිය වචනවලින් විස්තර කරන්න බැහැ. මේ තමයි ජීවිතයේ සැබෑම සතුට. මේ තමයි සැබෑම ධනය. ඔයාලත් මේ වගේ ගෙවතු වගාවකට කැමති නම් මේ channel එකත් එක්ක එකතු වී සිටින්න. ඉදිරි වීඩියෝවලදී පියවරෙන් පියවර මම ඔබට කියා දෙන්නම්. ලස්සනද යාළුවනේ? තියෙන පුංචි ඉඩක හරි උත්සාහ කරලා බලමු. වස විස වලින් තොර නැවුම් මෙලවලු අපිම හැකි අයුරින් නිෂ්පාදනය කරගමු. ගිහින් එන්නම්. අමතක නොකර channel එක subscribe කරන්න.